කැනඩාවේ ඉන්න පියුමාලි මහත්මිය රන්ස අපිට කතා කළා. එයා අපිට කතා කරලා කිව්වේ ඇයගේ වයස 84ක් වුණ අම්මගේ රසායනාගාර පරීක්ෂණයක් කරන්න අපේ උදව් ඕන කියලා. පියුමාලි මිස් අපිට කිව්වා එයාගේ අම්මගේ ටෙස්ට් එකක් කරන්න ආසිරි සර්ජිකල් එකට අම්මව පරිස්සමට එක්කන් යන්න ඕන කියලා. අම්මලව වැඩිපුරම දැනෙන්නේ දුවලට. ඒ ආදරේ හැටි. සමහර වෙලාවට ඒ අයත් අම්මල නිසාම අම්මෙක්ගේ හැඟීම් ඒ අයට හොඳින්ම දැනෙනවා ඇති. අපි මුලින්ම කරේ අම්මගේ වෛද්‍ය නිර්දේශ WhatsApp මාර්ගය ඔස්සේ ගෙන්නගෙන ආසිරියකින් විමසීමක් කරලා ඒ සියලු දේවල් පිළිබඳ මුලින්ම අපි දැනුවත් වුණ එකයි. විනාඩි කිහිපයකින් අපිට පුළුවන් වුණා පියුමාලි මහත්මියව දැනුවත් කරන්න මේ වෛද්‍ය වාර්තා ගන්න කලින් ඒකට අදාළ වෛද්‍යවරයා හමුවීමක් වෙන් කරවා ගැනීම අත්‍යවශ්‍යයි කියලා. පොඩි වෙලාවකින් රන්සා අපි ආසිරි රෝහලෙන් සඳුදාට වෛද්‍ය හමුවීමකුත් වෙන් කරවගෙන සඳුදා වැඩේට ලෑස්ති වුණේ පියුමාලි මහත්මියවත් ඒ පිළිබඳව දැනුවත් කරලා. පියුමාලි මහත්මියගේ අම්මා මුළු මහත් සමාජයකගේම දැස් පාදපු හරි සුහදශීලී ගුරුමාතාවක්. ඇය රන්සා අපි එක්ක අතීත සුන්දර මතකයන් ගැන කතා කර කර ආසිරි සර්ජිකල් එකට අපි එක්ක ගියේ බොහොම කාලෙක ඉඳන් දන්න යාළුවෝ වගේ. අපේ වාරය ආවහම අපි ලාලිත පීසිටි වෛද්‍යතුමාගේ වෛද්‍ය හමුවට සම්බන්ධ වුණා. අම්මගෙනුයි පියුමාලි මහත්මියගෙනුයි ලෙඩේ සම්බන්ධ කලින් දැනගත දේවල් වෛද්‍යවරයාට පැහැදිලිව ඉදිරිපත් කරලා එතුමාගේ උපදෙසුත් හොඳින් අහගත්ත විතරක් නෙවෙයි ඒවා දුරකථනයෙන් පටිගත කරලා පියුමාලි මහත්මියට WhatsApp ඔස්සේ අපි ලබා දුන්නේ පියුමාලි මහත්මියත් එතන හිටිය වගේම හැඟෙන්න. ආදරය රැකවරණය කියන්නෙම හරි සුන්දර බැඳීමක්. රන්සා අපිට මේක තවත් එක් වෛද්‍ය හමුවක් නෙවෙයි අම්මෙක්ගෙයි දුවෙක්ගෙයි සුන්දර බැඳීමක තවත් එක් පියවරක්. තව දෙයක් කියන්න තියෙනවා. ලොකු වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මොකද අපිට වැදගත් උනේ අම්මව බොහොම පරිස්සම් කරන් වෛද්‍ය හමුවට එක්කන් යන එක. ඔයා හිතනවා නම් අපිව කාට හරි කෙනෙක්ට ඕන වෙයි කියලා අපිව ෂෙයා කරන්නයි අපේ වීඩියෝස් වල ලයික් කරන්නයි දෙපාරක් හිතන්න එපා.